ආයුබෝවන් වණක්කම් අස්ලාමු අලයිකුම්. අද අපි මේ ඔබ ආමන්ත්‍රණය කරන්නේ තවත් දේශපාලන රැස්වීමක නෙමෙයි. අපි මේ ඔබට කතා කරන්නේ ආදරය හා සෙනෙහස රැගෙන ඇවිල්ලා හදවතින් ඉතිහාසයේ මේ තාරුණ්‍යයට කොහේ හරි තැනක අසාධාරණයක් වුණා නම් මේ රටේ දේශපාලනය තුල නිවැරදි විය යුතුයි බරපතල ලෙස විශ්වාස කරන කණ්ඩායමක් හැටියට සර්වජන තරුණ පෙරමුණ විශ්වාස කරන දර්ශනය මෙන්න මේ දර්ශනය. අපි අද ඔබට ආමන්ත්‍රණය කරනවා එකම එක කරුණක් අලලා ඒ මතම පිහිටා ඒ මොකද්ද? අපේ මේ ව්‍යාපාරය තුල කිසිම දිනක කිසිම මොහොතක මේ රටේ තාරුණ්‍යයට කිසිම දිනක කනස්සල්ලට පත්වන්නට වන කිසිම දිනක කනගාටුවට පත්වන්නට වෙන කිසිම දිනක පශ්චාත්තාපයට පත්වන්නට වන කිසිම දෙයක් අපේ දේශපාලන ව්‍යාපාරය තුල මේ සර්වජන බලය තුල සිද්ධ වෙන්නේ නැහැ කියන එක. ඒ වගේම අපි කතා කරන වචනයක් පාසා ඉතිහාසයේ දේශපාලනයේ කිනම් හෝ අවස්ථාවක දේශපාලනඥයන් විසින් වගකීමකින් තොරව ප්‍රකාශ කොට ඔබ රැවටුණා නම් ඒ රැවටීමටත් අපි ඉඩ තියන්නේ නැහැ. ඉතින් මේක තමයි අපේ පණිවිඩය. අපි අවංක ව්‍යාපාරයක් මේ රටේ තාරුණ්‍යයේ සැබෑ ව්‍යාපාරය අපි ඔබ දන්නවා මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණක් ලබන 2029 ඡන්දයක් පැවැත්වුවොත් 1,50,000ක් තාරුණ්‍ය ඡන්ද දෙනවා පළවෙනි වතාවට මේ 1,50,000 පමණක්ම තීරණය කරොත් මේ රටේ අනාගතය තීරණය විය යුත්තේ අපේ කතිරය මත පමණක්ය. අපිට ඕන දියුණු වෙච්ච ශ්‍රී ලංකාවක අතමිට සල්ලි තියෙන තමන්ගේ සිහින ඉෂ්ට කරගන්නට පුළුවන් තමන්ගේ ගෙයක් හදාගෙන තමන්ගේ වාහනයක් ගන්නට පුළුවන් තමන්ගේ ආර්ථිකයක් ගොඩනගාගත්ත ලෝකේ දියුණු රටවල් වල ජීවත් වන ශ්‍රී ලාංකිකයෙක් වන්නට අපිට ඒ ආසාව තීනවාය ඒ සිහින අපිට තීනවාය කියලා හිතලා ඔබ කටයුතු කරොත් එයින්ම මේ රටේ අනාගතය එක රැයකින් වෙනස් වෙනවා. එදයින් පස්සේ ඔබ ජීවත් වෙන්නේ අර අපේ චාමර කිව්වා වගේ සත්‍යයි සතුටු දෙයක සත්‍යයි අන්නේ සතුටු දෙය තමයි අපිට නිර්මාණය කරගන්නට ඕන. ආදරේ සෙනෙහසින් අපි සමුගමු මේ රාත්‍රියෙන් ඔබට ප්‍රාර්ථනා කරනවා සතුටු දෙයක්. සූති නන්දි අස්ලාමු අලයිකුම්. රටට අවැසි මාධ්‍ය